සෝවාන් විද්දල නිමාවට පත් කරගෙන තිබෙනවා. අවශ්‍ය කරන මහා සංඝරත්නය शास्त्रपति नीलमहर पन्नारत्न तुमकोरले उपप्रधान संघनायक स्वामी वහන්සේගේ ආදාහන පූජෝත්සවයේ සඳහා අපගේ ගෞරවනීය ආරාධනාව පරිදි වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයේ සහ डिस्ट्रिक्ट पार्लियामेंट मंत्रिमंडल प्रादेशिक लेखांतुम्य प्रधान राज्य निर्धारण प्रदेशवासी सियलोम पिंगतुन समेदनाम මේ අවස්ථාවේදී පිළිගැනීමටයි මා බලාපොරොත්තු වෙන්නේ. संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादयामि पूजनीय महासंघरत्नය වෙනුවෙන් අපි කාර්මිකව මතක් කරනවා. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධන්ති තේ සංගෝප සමෝසුකෝ අනිච්චව
ඒවමේව හිතෝ දින්නම් පේතානං උප යථාවාරේ මාතුරා පරිපූර්ණන්ති සාගරං ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකම්පති යථාවාරේ මාතුරා පරිපූර්ණන්ති ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකම්පති. වෙනකොට වදාළ අපේ අමායක වාහිනියාණන් වහන්සේ තුල ශ්‍රීමත් මහා සංඝරත්නයේ අවසරයි අපවත් වී වදාළ නිලමාර පඤ්ඤාරත්න නායක වාහිනියාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට බොහොම කරුණාවෙන් සම්බන්ධ වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය නන්දන මිල්ලගල මන්ත්‍රීතුමා ඇතුළු දේශපාලනය නියෝජනය කරන දිවන්ත පිරිස, ඒ වගේම බුලත්කොළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්තුමිය ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම අපේ නායක මහින්යාණන් වහන්සේගේ ඥාති පිරිස, වැගල්ල ශ්‍රී පුෂ්පාරාම මූල මහා විහාරස්ථ දායක පිරිස, දික්කේන කන්දේ විහාර දායක පිරිස, ගලුගම දුම්ගිනි මහා විහාරයේ දායක පිරිස ඇතුළු මේ අවස්ථාවට සහභාගී වන කාරුණික පින්වතුනි, පූජ්‍යපාද නීලමහර පඤ්ඤාරත්න නායක මහින්යාණන් වහන්සේගේ ජීවන චරිතය පිළිබඳව ඉදිරිපත් කරන්නටයි සූදානම. තුන්ලොවක් සනහවදාල මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ නිර්මල ශ්‍රී සත් ධර්මය මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට දායාද කළාට පස්සේ ලාංකීය සංඝ පරම්පරාවට මහා ආලෝකයක් ලබා දුන්නේ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණංකර ශ්‍රී සංඝරාජාණන් වහන්සේ. උන්වහන්සේගේ ශිෂ්‍යවරයාණන් වහන්සේ නමක් විදිහට ප්‍රෞජාවට පත් වුණ වැලිතර අවගහපිටියේ මහා කරාවේ නිරෝධානතිස්ස මහා ස්වාමීන් වහන්සේ බුරුම රට අමරපුර රාජධානියට ගිහින් වැඩම කළා. අමරපුර රාජධානියේ ස්වර්ණ ගුහා කියන සීමා මාලකයේ උපසම්පදාව ලබාගෙන නැවත ශ්‍රී ලංකාවට වැඩම කළා. ලංකාවේ අමරපුර නිකායේ පිහිටුවා. ශ්‍රී ලංකා දීපයේ අමරපුර මහා නිකායේ පිහිටුවා වදාළ වැලිතර අවගහපිටියේ මහා කරව්වේ ඥාන විමලතිස්ස මහා නායක මහින්යාණන් වහන්සේගේ ශිෂ්‍යවරයාණන් වහන්සේ නමක් විදිහට පූජාවට පත්වන පූජ්‍ය වේරුතුල්වේ ධම්මදාර ස්වාමීන් වහන්සේ, උන්වහන්සේගේ ශිෂ්‍යවරයාණන් වහන්සේ නමක් තමයි පූජ්‍ය වන්දුවේ පద్මාරාම නායක මහින්යාණන් වහන්සේ. උන්වහන්සේගේ ශිෂ්‍යවරයාණන් වහන්සේ නමක් තමයි බලපිටියේ වැලිතර ඒ ඥානතිලක මහා නායක හාමුදුරුවෝ. ඒ කියන්නේ අමරපුර කුලගාන්ති පාරිශ්‍රයේ පිහිටුවා වදාළ නායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ ශිෂ්‍යවරයාණන් වහන්සේලා අතර දීප්තිමත් ශිෂ්‍යවරයාණන් වහන්සේ නමක් තමයි වැගල ශ්‍රී පුෂ්පාරාම මූල මහා විහාරස්ථානයේ විහාරාධිපතිත්වයේ දරපු අපවත් වී වදාළ පූජ්‍ය අනුමේ ශ්‍රී සීල විසුද්ධි
නායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ ශිෂ්‍යවරයාණන් වහන්සේ නමක් තමයි මේත භාගයේදී අපවත් වුණ අපේ නිකාය පාර්ශවයේ මහානායක මාහිමියාණන් වහන්සේ විදිහට කටයුතු කළ වැගල්ල ශ්‍රී පුෂ්පාරාම මූල මහා විහාරය, දලුගම ලුම්බිනි මහා විහාරය යන උභය විහාරාධිපතීන් වහන්සේ විදිහට වැඩ හිටපු පූජ්‍ය ආරමාංගොඩ පඤ්ඤාතිලක නායක හාමුදුරුවෝ. පඤ්ඤාතිලක මහානායක මාහිමියාණන් වහන්සේගේ ශිෂ්‍යවරයාණන් වහන්සේලා වැගල්ල රාහුල හාමුදුරුවෝ, වැගල්ල විසුද්ධි හාමුදුරුවෝ දැනටත් මේ ස්ථානයේ වැඩ ඉන්නවා. අනෙක් ශිෂ්‍යවරයාණන් වහන්සේ තමයි අපේ කථානායකයන්න් වහන්සේ. මේ පෙත්තේ මත ගුරුකුරුව සැතපෙන අපවත් වේවදාල පූජ්‍ය නිලමහර පඤ්ඤාරත්න මහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නීලමහර ගම උන්වහන්සේගේ ගම 1962 වර්ෂයේ සැප්තැම්බර් 2 වෙනිදා තමයි උන්වහන්සේ ජන්මලාභය ලැබුවේ. UD චන්ද්‍රසේන නමින්. පින්වන්ත තාත්තා UD බේබි ප්‍රනාන්දු පියාණන් වහන්සේ, බේබි ප්‍රනාන්දු පියාණන් වහන්සේට දාර එම් ඇල්පිනෝනා පින්වන්ත මාතාවට දරුවෝ 7 දෙනෙක් ලැබුණා. ඒ දරුවෝ 7 දෙනාගෙන් පස්වෙනියා තමයි අපේ නායක මාහිමියාණන් වහන්සේ. දරුවෝ 7ක් මේ සමාජයට නිර්මාණය කරන්නට කිසිම ලෝභකමක් නැතුව දරුවෝ 7 දෙනෙකුට දරුගැබ යහනාවක් වගේ පරිත්‍යාග කරනකොට සමහර වෙලාවට ඇල්පිනෝන මාතාව අම්මා හිතන්න නැතුව ඇති මේ වගේ බුදු පුතෙක් මගේ කුසතල ඉන්නවා කියලා. කොහොම නමුත් UD සිරිසේන මහත්මයා මෙතන ඉන්නවා. UD අලිස්නෝන මාතාව, UD විමලසේන මහත්මයා, UD සිරිමගල මහත්මයා අලියාක්කල විදිහට, UD ආර්යසේන මහත්මයා, UD නන්දසිරි මහත්මයා මල්ලලා දෙන විදිහට අපේ නායක මාහිමියාණන් වහන්සේට කොහොම සහෝදරත්වයෙන් හිටපු පින්වන්ත සහෝදර පිරිස. නීලමහර අනිත්‍ය විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ලෙස සමත් වෙලා හේනිගම මධ්‍යම විද්‍යාලයට ගියේ උසස් පෙළ කරන්න. උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන කාලෙදී සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන කාලෙදී කලාවට මුල් තැන දෙමින් නාටකයේ පිළිබඳව, ගායනයේ පිළිබඳව, පද රචනයේ පිළිබඳව මහා හැකියාවන් වර්ධනය කරගෙන උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙලා ප්‍රතිඵල එන්නත් ඉස්සෙල්ලා උන්වහන්සේ තීරණයක් ගත්තා. අම්මගේ තාත්තගේ අවසරය අරගෙන පැවිදි වෙන්න. මේ නායක හාමුදුරුවෝ ඒ කියන්නේ මේ පන්සල ආරම්භ කර මුල්ම කාලේ වැඩ හිටවලා අපවත් වුණ නායක මාහිමියාණන් වහන්සේ පරීක්ෂාවක් කළා කියලා, පරීක්ෂණයක් කළා කියලා නීලමාර පඤ්ඤාරතන නායක හාමුදුරුවෝ නිතර කියනවා මහාන කලේ නැතිලු. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එනකොට විශිෂ්ට ලෙස උසස් පෙළ විභාගයෙන් පාස් වෙලා විශ්වවිද්‍යාලයන්ට සුදුසුකම් ලබලා. සීල විසුද්ධි නායක හාමුදුරුවෝ අහනවලු දරුවෝ දැන් මහාන වෙනවද විශ්වවිද්‍යාලය යනවාද කියලා. ඒ වෙලාවේදී අපේ කථානායකයාණන් වහන්සේ නායක මාහිමියාණන් වහන්සේට දුන්න උත්තරේ තමයි මම මහාන වෙලා විශ්වවිද්‍යාලය යනවා. රන්දවේසිරි සීල විසුද්ධි නායක මාහිමියාණන් වහන්සේගේ ඒ වගේම අරමංගොඩ පඤ්ඤාතිලක නායක මාහිමියාණන් වහන්සේගේ ශිෂ්‍යවරයාණන් වහන්සේ නමක් විදිහට මේ සම්බුද්ධ ශාසනයට එකතු වුණ අපේ නීලමහර පඤ්ඤාරතන නායක හාමුදුරුවෝ 1981 ජූනි 18 වෙනිදා තමයි මේ පන්සලේදී මහාන වුණේ. 1984 වර්ෂයේ ජූලි මාසයේ 7 වෙනිදා තමයි අපේ මූලස්ථානයේ වලපිටිය වැලිතර
ශ්‍රී පුෂ්පාරාම මහා විහාර බද්ධ සීමාවේ නෙවේ උදකුක්ෂේප සීමාවේදී උතුම් උපසම්පදාවට පත් වුණේ. නායක මාහිමියාණන් වහන්සේ 1990 කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නවා. ඒ කාලේ ටිකක් කලබල කාලේ 88 89 කලබල කාලෙදී ඒ නිසා තමයි දීර්ඝ කාලයක් උපාධිය අවසන් කරන්නට උනේ රටේ පැවතුන තත්ත්වය නිසා. උන්වහන්සේ උපාධිය අරගෙන අවසන් වෙනවා සමගම උන්වහන්සේගේ තියෙන ශාසනික ප්‍රතිපත්ති උන්වහන්සේ තුළ තියෙන හැකියාවන් දැක්ක කුරුණෑගල මැටිකුඹුර ධම්මානන්ද පිරිවෙනේ නායක හාමුදුරුවෝ 1990 ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳන්ම ඒ පිරිවෙනේ ගුරුවරයෙක් විදිහට එකතු කර ගන්නවා. උන්වහන්සේ පරිවර්තනාධිපතීන් වහන්සේ විදිහට දීර්ඝ කාලයක් එම පිරිවෙනේම වැඩ ඉඳලා තමයි විශ්‍රාම ගත්තේ. අපේ නායක මාහිමියාණන් වහන්සේ විශේෂයෙන් රැගල්ල විහාරස්ථානයේ දහම් පාසලේ ප්‍රධානාචාර්යයන් වහන්සේ විදිහට කටයුතු කරමින් මේ පළාතේ දරුවන්ගේ ධර්මඥානය දියුණු කරන්න අප්‍රමාණ කැපකිරීම කළා. මේ ගමේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන දරුවෝ රාත්‍රිය දක්වාම රාත්‍රියේ සමහර වෙලාවට පන්සලට අරගෙන කන් ඇවිල්ලා ඒ ටික දීලා කැම ටික දීලා එහෙණු පිරිමි දරුවෝ සියලු දෙනාම ගමේ සියලුම දරුවෝ සිංහල විෂය බුද්ධ ධර්ම විෂය ඊයදෙමින් ඒ සාමාර්ථ ලබා ගැනීමට දරුවන්ට පරිසරය හදලා දෙන්නා. මේ අම්මලා තාත්තලාට මේ පන්ති වලට සහභාගී වුණ දරුවන්ට මතකයි තියෙනවා. ඒ වගේම අපේ නායක මාහිමියාණන් වහන්සේ ධර්මදේශකයාණන් වහන්සේ නමක් විදිහට විචිත්‍ර ධර්ම කතිකයෙකු විදිහට විචිත්‍ර පරිත්‍තභානී වරයාණන් වහන්සේ නමක් විදිහට ඒ වගේම ලස්සනට බෝධි පූජා තියෙන ඒ ශාසනික කටයුතු ඉතාමත්ම ක්‍රමවත්ව සිද්ධ කරන මහා යතිවරයෙක් විදිහට මේ පළාතෙම පිරිසට ලොකු සේවයක් සිද්ධ කළා. කටින පින්කම නැමැති ග්‍රන්ථය රචනා කරමින් විවිධ පුවත්පත්වලට පද්‍ය රචනා කරමින් අපේ නායක මාහිමියාණන් වහන්සේ කරපු සේවය අපට හොඳට මතකයි. ඒ වගේම සංඝ සභාවල ශාසන ආරක්ෂක බල මණ්ඩලවල විවිධ තනතුරු දරමින් අපේ නායක මාහිමියාණන් වහන්සේ ඒ සියලු සංඝ සභාවලට ශාසන ආරක්ෂක බල මණ්ඩලවලට ශක්තිය දුන්නා. වැගල්ල ශ්‍රී පුෂ්පාරාමයේ කැලණිය දලුගම ලුම්බිනි මහා විහාරය වතුර දික්කේන කන්ද විහාරය උන්වහන්සේමයි ආරම්භ කළේ. මේ විහාරස්ථාන සංවර්ධනය කරන්න උන්වහන්සේගේ කාලය ශ්‍රමය ධනය නැනස සියල්ලක්ම කැප කරා. ඒ වගේම අපේ යක්කැල්ලේ ධම්මසිරි පණිතහාමුදුරුවෝ වගේ හොඳ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා නිර්මාණය කළා. ජයන්තිවල සුමිත්ත පොඩි හාමුදුරුවෝ, කාන්තලේ අමිත පොඩි හාමුදුරුවෝ, සමන්ගිරිගම රතන පොඩි හාමුදුරුවෝ වගේ උන්වහන්සේගේ අඩිපාරේ ගමන් කරන උන්වහන්සේ අරගෙන ගිය වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න මගෙන් පස්සේ මේවා කරපල්ලා කියන අදහස නෙවෙයි නායක හාමුදුරුවන්ගේ තිබුණේ. නායක හාමුදුරුවොත් එක්ක ඉදිරියට වැඩ කරගෙන යන පිරිසක් නිර්මාණය කළා. ඒ වගේම අපේ නායක මාහිමියාණන් වහන්සේ කරපු සාසනික සමාජික සේවාවන් අධ්‍යාපන සේවාවන් නිසාම උන්වහන්සේට මේ සමාජයේ විවිධ තනතුරු බලාගෙන ආවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හොඳම පරිවර්තනාධිපතීන් වහන්සේට හිමිවන සම්මානය අපේ නායක මාහිමියාණන් වහන්සේ තමයි ලබා ගත්තේ. ජාතික මට්ටමේ පද්‍ය රචනා කරමින් හැම වසරකම ප්‍රථම ස්ථානයේ දිනාගන්න ඒ සහතික පත්‍ර මෙතියක්ම තියෙනවා. නායක මාහිමියාණන් වහන්සේට පුළුවන්කම ලැබුණා. දික්කේන කන්ද විහාරයේ වැගල්ල ශ්‍රී පුෂ්පාරාම මූල මහා විහාරයේ විහාරාධිපති තනතුර උන්වහන්සේ ධර්මයෙන් කටයුතු කළේ. සිරි සීල විසුද්ධි දහම් පාසලේ
ප්‍රධානාචාර්යයන් වහන්සේ විදිහට කටයුතු කළා. උන්වහන්සේ කරන සේවය නිසා මුළු දිවයිනටම සාම විනුසුරුකම ලැබුණා. ශාසන ආරක්ෂක බල මණ්ඩලවල ඒ වගේම සංඝ සභාවල අප නිකාය පාර්ශවයේ විවිධ තනතුරු උන්වහන්සේ මේ නිරායාසයෙන්ම ගලාවා. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගන්ති පාර්ශවයේ තුන්කෝරළ මහදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේට ලැබුණෙම උන්වහන්සේ මේ ශාසනය වෙනුවෙන් කරන කැපකිරීම නිසා. මේ වාගේ අමිල සේවයක් සිදු කරපො අපේ නායක මාහිමියාණන් වහන්සේ ජීවිතයේ යථාර්ථය මගේ සංඝාසං බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ හරය යථාර්ථය අවබෝධ කරගත්ත බව අපට දැනෙන්නේ උන්වහන්සේ 2026 3 වෙනි මාසේ 24 වෙනිදා උන්වහන්සේ 2026 4 වෙනි මාසේ 22 වෙනිදා තමයි රෝහල්ගත කළේ. ඊට මාසයකටත් අඩු කාලයක් තුළදී උන්වහන්සේගේ සුරතින්ම සටහනක් ලියනවා මේ පන්සලේ ඉඳගෙන. උන්වහන්සේ දිග විස්තරයක් කියනවා මට යන්න අවසරයි කියලා. අවසානයේ උන්වහන්සේ කියනවා පිටතෙන් ගුණක් ඇතිමු ඇතුළතෙහි නැත කිසිවක්. දින දෙක තුනක් ඉන්නට ගිලිනා බෙහෙත් අන්දා. කෙදිනක සිදු වේදෝ මේ දුක් වලෙහි නැවතුණා. හරි සංවේදී අවස්ථාව. කැමැති ඉක්මනින් ලැබුමට දිවි නිරාමය. නායක මාහිමියන් වහන්සේ අසං කරලා තියෙනවා. පොඩි හඳුරේ සටහන තියෙනවා. පිළියම්කල් නැති ආයුරින් මහා දැඩි ලෙස අපේ නායක මාහිමියන් වහන්සේ ගිලන් වෙනවා. මේ වගේ ලෝක ශාසනික මහා මෙහෙවරක නියැලුණ අපේ නායක මාහිමියන් වහන්සේ පුරා වසර 65ක් ආයු වලදා කාගේ net වලට හඳුනක් එක් කරමින් 2026 4 වෙනි මාසේ 28 වෙනිදා කෑගල්ල ජාතික රෝහලේදී සිහිනුවණින් අපවත් වේවා. උන්වහන්සේ කවදාවත් ආයේ අපේ දානක වදින්නේ. අපේ දරුවන්ට ශිල්පඥානය ලබා දෙන්න, ධර්මඥානය ලබා දෙන්න, අපේ පාන්සකෝලෙට, අපේ පිරිතට අපට අනුශාසනා කරන්න, අපට මඟ පෙන්වන්න, අපිත් සමග සහෘදත්වයෙන් කටයුතු කරන්න උන්වහන්සේට ආයේ කවදාවත් ඉන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඥාති පිරිස, දායක පිරිස මේ රටක් වටින යක්කැලේ ධම්මසිරි පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු ශිෂ්‍යවරයාණන් වහන්සේලාට ශක්තිය දෙමින් අපේ නායක මාහිමියාණන් වහන්සේට උපහාරයක් විදිහට උන්වහන්සේ අරගෙන ගිය ප්‍රතිපත්ති රැකගෙන උන්වහන්සේ සිදු කළ මේ ශාසනික සේවය මේ පන්සලේ මේ ගමේ පළාතේ මේ ශාසනික සේවයට ශක්තිය දෙන එකයි අපි සිංහල යුතු වන්නේ. ඒ කාරණයක් බොහොම ලිංගත්ව සිහිපත් කරමින් අපවත් වේවදාල පූජ්‍යපාද නීලමහර කන්‍යාරත්න නායක මාහිමියාණන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. උන්වහන්සේගේ චරිතාර්ථාන ඉදිරිපත් කිරීම අවසන් කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි. උපාධ්‍යාය දුරන්දර දික්කොහොපිටිය විද්‍යානිවාස පිරිවෙන් මහා විහාරාධිපති එවැගේම ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දර්ශන සූරි ඇකිරියගල නන්දනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කොට ඇති රාමඤ්ඤ මහා නිකාය නියෝජනය කරමින් වැඩමවා වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අමරපුර චූලගන්ති පාර්ශවයේ මහා ලේකාධිකාරී රත්නපුර මල්වල ශ්‍රී ඥානෝබාස පිරිවෙන් මහ විහාරාධිපති විශ්‍රාමික පිරිවෙන් උපදේශක අපේ නායක ස්වාමීන් වහන්සේ දිව්‍යාගල විජිත සීහ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු චූලගන්ති පාර්ශවයේ නියෝජනය කරමින් වැඩම වැඩ සිටින
පූජනීය මහා සංඝරත්නයේ අවසරයි. එවැගේම කිසෙල්වත්ත ජයවර්ධන පිරිවෙන් මහා විහාරාධිපති කෑගොළු දිසාවේ ප්‍රධාන සංඝනායක අපේ හිතවත් වරාපිටිය රතනසාරා විදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කොට ඇති සියම් මහා නිකාය නියෝජනය කරමින් වැඩ සිටින පූජනීය මහා සංඝයා වහන්සේ රාජ්‍ය අමුත්තනි දායකාරකාදී පින්නතුනි පින්වත් දරුවනි අද වැඩමවදාළ ත්‍රිනිකායික පූජනීය වන්දනීය ගෞරවාල මහා සංඝරත්නයන් වහන්සේලායි සංඝයා ප්‍රාප්ත පින්නතුනි පින්නතියනි මේ සන්ධ්‍යා භාගයේ විද්‍යාල භූමියට ඒකරාශී වුණු මහා සංඝරත්නයේ මේ විශාල ජනතාවක් සිදු කරමින් පසු වෙන්නේ මේ අපි කවුරුවක්වත් බලාපොරොත්තු නොවෙච්ච අවස්ථාවකදී අපවත් වදාළ වැගල්ලසී පුෂ්පාරාමාධිපති එවැගේම තුන්කෝල්ලේ උපප්‍රධාන සංඝනායක කරුකටයුතු නීලම්මාර පඤ්ඤාරතන නායක ස්වාමීන් වහන්සේට දක්වන අවසාන ගෞරව දැක්වීම හා ආගමික වතාවත් සිදු වෙන මොහොත සියම් මහා නිකායේ මලතු පාර්ශවයේ ස්කිරි පාර්ශවයේ දෙපාර්ශවයේම ගරුකටයුතු මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ කාර්ය සංඝ සභාවේ සාත්සේ සංවේගය මුලින්ම ප්‍රකාශ කරන අතර විශේෂයෙන් විශාල සහයෝගයක්
මහිනිකායක මහා සංඝරත්නයට පාදාභි වන්දනයෙන් යුතුව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම රජයේ පාර්ශවයේ සහභාගී වූ මෙති ඇමතිතුමන්ලාටත් මෙති ඇමතිතුමන්ලා හා ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට පුණ්‍යානුමෝදනා කරනවා. ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂයෙන් පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂයෙන් අපේ නායක හාමුදුරුව අසනීප තත්ත්වයට පත් වූ අවස්ථාවේ එහෙම නැත්නම් ඊට කලින් පවා අපට විශාල සහයෝගයක් උන්වහන්සේ නිරෝගී භාවය ඇති කර ගැනීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර දුන්නොත් අපේ කෑගල්ල රෝහලේ සේවය කරන වැලතුගේ සම්පත් වෛද්‍යතුමා ඇතුළු ඒ අයට ඒ වගේම වැයගල්ල විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු පුරු සිසු සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ශාසනාශ්‍රට බල මණ්ඩලයේ නියෝජනය කරමින් විවිධ කැපකිරීම් කර දහම් පාසල් බවතුන් හා ශිෂ්‍ය දූ දරුවන්ට මම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම වැයගල්ල විහාරස්ථාන දායක සභා සැමට හා අවට විහාරස්ථානවල දායක දායකාවන් මේ දින කිහිපය තුළදී අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට ගෞරව කිරීම සඳහා සෑම අවස්ථාවකදීම අපේ විහාරස්ථානයේ පැමිණුණා. ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවටත් සැරසිලි කටයුතු කළ විශේෂයෙන් අපේ වැයගල්ල ප්‍රදේශයේ සියලුම තරුණ පිරිස මේ දින කිහිපය තුළදී විහාරස්ථානයේට ඒකරාශී වෙලා අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ සමග වටා හිටපු ඒ තරුණ පිරිස සියලුම දෙනා මේ දින කිහිපය තුළදී විශාල මෙහෙයක් කළා. ඒ අය දිවාරය නොබලා අපේ නායක හාමුදුරන් වහන්සේ වෙනුවෙන් ඊට කළ යුතු යුතුකම ඉෂ්ට සිද්ධ කරා. ඒ අතරට ඒ චිතකයේ ඉදිකල දරසෑය ඉදිකල ඒ වගේම තොරණ සවිකල විශේෂයෙන් දානමාන ආදී සියලු දේවල් වලින් වැඩම කරන අපේ හාමුදුරන් වහන්සේලාට ඒ වගේම වෙන ප්‍රදේශ වලින් පැමිණි පින්වතුන්ට සංඝා ලබා දුන් සැමටත් විවිධ සේවාවන් සපයමින් පරිත්‍යාගශීලීව ඉදිරිපත් වී කටයුතු කරපු මේ සියලු දෙනාටම මෙම ආදාහන පූජෝත්සවය සාර්ථකව නිම කර ගැනීම සඳහා දිවාරය මෙහෙට වෙලා නායක මාහිපාන් වහන්සේගේ ඥාති පිරිස අපි නායක හාමුදුරුවෝ ප්‍රවෘත්ති අවස්ථාවේදී අයට මතක් කළ පරිදි ඒ අය එදා පටන් මේ වෙනකම් විහාරස්ථානයේ රැඳී සිටිමින් උන්වහන්සේට ගරු කරමින් කටයුතු කරපු මේ පිරිසට ඒ වගේම ශිෂ්‍ය හාමුදුරන් වහන්සේලා හැටියට අපේ සමිත හාමුදුරුවෝ ඒ වගේම අමිත පොඩි හාමුදුරුවෝ රතනසිරි පොඩි හාමුදුරුවෝ කියන ඒ හාමුදුරන් වහන්සේලා අපේ නායක හාමුදුරන් වහන්සේට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් අප්‍රස්ථාන කරා. ඒ අපේ සහෝදර හාමුදුරන් වහන්සේලාටත් ඒ වගේම හිත මිත්‍ර සියලු දෙනාටම අපගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය ප්‍රකාශයටපත් කරනවා. මේක අමතරව මේ සඳහා සම්බන්ධ වෙච්ච යම් කිසි කෙනෙක්ගේ නම සඳහන් කළ අයට පුණ්‍යානුමෝදනා කිරීමට නොහැකි වුණා නම් ඒ පිළිබඳව කාර්මික වන හැටියට ඉල්ලා සිටිමි. අපවත් වේදාල අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට උතුම් අමා නිවන් සම්පත්තිය වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි.